ඊට පස්සේ බොබීගේ යාළුවෝ එකතු වෙලා තව කට්ටියක් එක්ක ඔට්ටුවකට මැච් එකක් ගහනවා. ඉතින් මේ මැච් එක බලන්න බොබීගේ නංගිත් එක්ක ලිලිත් එතනට එනවා. ඉතින් ලිලි බොබීගේ සෙල්ලම් කරන්න ඉල්ලනවා. ඒත් බොබී ලිලිව නෝන්ඩි කරනවා බෝලයක් හරි වැදුනොත් තුවාල වෙයි කියලා. ඉතින් මේ මැච් එක අවසානයේට වගේ ඇවිල්ලා තියෙන්නේ බොබීගේ ටීම් එකට බෝල 6කට ලකුණු 18ක් ඕනේ. ඉතින් අන්තිම ඕවරේ පළවෙනි බෝලෙන්ම විකට් එකක් යනවා. ඉතින් ඊළඟ බෝලෙන් බොබීගේ ටීම් එකේ එක්කෙනෙක්ගෙන් ඉන්ජර්ඩ් වෙනවා. ඉතින් දැන් ඒ ප්ලේයර් වෙනුවට බොබීගේ ටීම් එකෙන් යන්න කෙනෙක් නැහැ. ලිලි බොබීට කියනවා එයා යන්නම් කියලා. ඒත් බොබී එකට කැමති නැහැ. ඒත් අන්තිම ටීම් එකේ අය කියනවා ලිලියට සෙල්ලම් කරන්න දෙන්න කියලා. ඉතින් ලිලි අන්තිම බෝල 4ට හොඳින් සෙල්ලම් කරලා මැච් එක දිනවනවා. ඉතින් දැන් බොබීට වගේම බොබීගේ ටීම් එකටත් සතුටුයි. ඉතින් බොබීගේ යාළුවෙක් අහනවා ලිලිගෙන් ඔයා ක්‍රිකට් කරනවද කියලා. එතකොට ලිලි කියනවා එයා ප්‍රාන්ත ක්‍රීඩිකාවක් කියලා. ඉතින් මේක ඇහුවාම බොබීට වගේම යාළුවන්ටත් පුදුමයි. දැන් බොබීගේ හිතේ ලිලි ගැන ආදරයක් ඇති වෙලා තියෙන්නේ. බොබී හැමතිස්සෙම ලිලි දිහාමයි බලන්නේ. ඉතින් බොබී ලිලිවත් එක්කන් ඉඳලා මැච් එක දින්න සතුටට යාළුවෝ පාටියක් දෙනවා කියලා පාටියට එක්කන් යනවා. ඉතින් මේ කට්ටිය පාටි එක දදා ඉද්දි විනය කියලා කෙනෙක් ඇවිල්ලා බොබීට බයිනව එයාලගේ දේශපාලන රැළියට ආවේ නැහැ කියලා.